මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මේ රූබික්ස් කියුබ් එක හදාගන්නේ කියලා. මේක හරිම ලේසි. ඔයාලට මම අද ලේසියෙන්ම කරන්න ඕන ක්‍රමය කියලා දෙන්නම්. ඔයාලා දන්නවා මේකේ පැති 6ක් තියෙනවා. පාට 6ක් තමයි තියෙන්නේ. අපි මේක හදන්න කලින් මුලින්ම කරන්න ඕනේ උඩ පැත්තට තියාගන්න ඕනේ අපි කහ පැත්ත yellow එක යටට white මේ පැති හතර කොහොම තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. එහෙමනම් අපි බලමු කොහොමද කරන්න කියලා. ඔයාලා මුලින්ම කරන්න ඕනේ මේ කහ පාට මැද කොටසට වටේට හදා ගන්න ඕනේ මේ සුදු පාට පෙති හතරක්. කොටස් හතර හදා ගන්න ඕනේ. ඒක ඔයාලට කොයි අතර කරකවලා හරි කොහොම හරි හදා ගන්න පුළුවන්. ඒක ඔයාලගේ කැමති විදිහකට කරගන්න පුළුවන්. දැන් මම මේ හදන ඔයාලට බලන්න ඔයාලත් කැමති විදිහකට. මම එකක් හැදුවා. පස්සේ දැන් මේ තව එකක් මේ දෙක දැන් අපි මේ දෙවත්තටත් නිකන් දැන් මම මේ විදියට සුදු පාට පෙති හතරක් ආකාරයට දැන් මේ මැද කහ පාට තියෙන දැන් මේ හදාගෙන ඉවරයි. දැන් ඊළඟට ඔයාලා කරන්න ඕනේ දැන් මේ හැම සුදු පාට කොටසකම තියෙන නිල් පාට කොටස තියෙන්නේ. ඒ නිල් පාට එකට එහෙම කරකවලා මැද නිල් පාට සමාන කරගන්න ඕනේ. කියන්නේ මේ දෙක සමාන කරගන්න ඕනේ. මේ විදියට දැන් මම තව එකක් කරලා පෙන්නන්න. දැන් මෙතන මේ සුදු පාට එකේ මේ පැත්ත තියෙන්නේ තැඹිලි පාට. ඒකට දැන් අපි මැද තැඹිලි පාටට එකක් ගන්න ඕනේ. කියන්නේ මේ දෙක සමාන කරගන්න ඕනේ. මේ විදිහට සමාන කරගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ ඊළඟට මේක සමාන කරගෙන ඔයාලා කරන්න ඕනේ මේ සුදු පාට පැත්තෙන් අල්ලගෙන මේ විදිහට ඒකේ යටට කරකවන්න ඕනේ. කියන්නේ මේ සුදු පාට පෙත්ත යට පැත්තට ගන්න ඕනේ අපි. ඒ විදිහට පැති හතරම කරන්න ඕනේ. දැන් බලමු මේක මෙතන තියෙන්නේ රතු. ඒ රතු එකට මැද සමාන කරගත්තා. මේක ඊට පස්සේ මෙහෙම යට පැත්තට කරකැවුවා. දැන් මෙතන සමාන කරගත්තා කොළ පාට එකට. ඒක මේ විදිහට අල්ලලා යට පැත්තට හැරෙව්වා. ඊට පස්සේ මේක එකට නිල් තියෙන්නේ. එතන සමාන නැහැ. අපි ඒක මෙහිම කරකවලා අරගෙන සමාන කරගෙන මේක ඊට පස්සේ යට පැත්තට හරවනවා. දැන් වලට පේනවා ඇති සුදු පාට පෙති හතර මෙහෙම යට පැත්තට ගියා. දැන් මේ විදිහට සුදු පාට කොටස් හතර යට පැත්තට හරව ගත්තට පස්සේ අපි ඊළඟට කරන්න යන්නේ මේ සුදු පාටින් මේ ඉතිරි කොටස් ටිකක් පුරව ගන්න ඕනේ. මුලින්ම අපි හදාගන්න යන්නේ මේ සුදු පාට පැත්ත. එහෙමනම් අපි ඒකට කරන්න ඕනේ දැන් ඊළඟට සුදු පාට අනිත් කොටස් තියෙන්නේ කොහෙද කියලා බලන්න ඕනේ. දැන් ඔයාලට පේනවා මෙතන දෙකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. දැන් මේ තුන තමයි මේ යට පැත්තට අපිට ගන්න ඕනේ. දැන් ඒක කරන්නේ කොහමද? ඔයාලා කරන්න ඕනේ මුලින්ම දැන් අපිට මෙතනට සුදු පාට එකක් අවශ්‍යයි. දැන් මෙතනට සුදු පාට එකක් ඕනේ නම් අපි බලන්න ඕනේ මේ දෙපැත්තේ පාට දෙක මොකක්ද කියලා. දැන් මෙතන නිල් පාට, මෙතන තැඹිලි පාට. මේ මෙතනට එන සුදු පාට එකේ දෙපැත්ත තියෙන්න ඕනේ නිල් පාටයි තැඹිලි පාටයි. එහෙමනම් අපි බලන්න ඕනේ ඒක කොහෙද තියෙන්නේ කියලා. දැන් ඒක ඒ උඩ තියෙන ඒ වගේ අපි බලන්න ඕනේ කොහෙද තියෙන්නේ කියලා. නිලුයි තැඹිලි තියෙනවා. මේ නිලුයි තැඹිලි තියෙන ඒ කියුබ් එක තමයි අපි මෙතනට ගන්නෙ. කරන්න ඕනේ මෙතනට සුදු පාට එක ගන්න. මෙතනට සුදු පාට එක ගන්නම් මෙහෙම ඒ නිලුයි තැඹිලි තියෙන දෙක අරගෙන මේ විදියට කරකවලා ඒකේ උඩ කොටසට ගන්නවා. කියන්නේ දැන් අපිට මේකට තමයි අවශ්‍ය. මේකට අවශ්‍ය අපි ඒකේ ඉහළ කොටසට තමයි මෙතනට තමයි ගන්නෙ. ඒක එතනට ගත්තට පස්සේ ඔයාලට ලේසි
ඊයෙන් මං කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. ඔයාලා කරන්න ඕනේ මම මේ කියන දේ. මේකේ රූල් දෙකක් තියෙනවා. ඒ කියන්නේ නීති කොටස් දෙකක් තියෙනවා. ඔයාලා මේ දෙක කටපාඩම් කරගත්තත් කමක් නැහැ. එහෙම නැත්නම් ඔයාලට ලියලා තියාගන්නත් පුළුවන්. මම ඒක මෙතන ඉහලින් දාන්නම් ඔයාලට බලන්න. මේ ඔයාලා කරන්න ඕනේ දැන් මෙතන සුදු පාට එක අරගෙන මේ උඩට මෙතන තැඹිලි මෙතන නිල් දැන් මේ දෙක තමයි මේ සුදු පාට එකේ දෙපැත්තේ තියෙන්නේ. එහෙමනම් ඔයාලා කරන්න ඕනේ මේ අතට තියාගෙන කියන්නේ මේ අපිට එන්න ඕන තැන මේ දකුණු පැත්තට තියාගෙන මේ පැත්ත තමයි දකුණු පැත්ත මේ පැත්ත තමයි වම් පැත්ත. එහෙම තියාගෙන මෙහි විදියට එකක් උඩට ඊට පස්සේ මේ පැත්තට ඊට පස්සේ මේ පැත්තට ආයෙ එක ආපස්සට. එතකොට කොටස් 4ක්. ඒ කොටස් 4 කරන්න ඕන විදිහ මම දාලා තියන්නම්. ඔයාලා ඒක හොඳට මතක තියාගන්න. දැන් මෙතෙන්ට ආවේ නැහැ එකපාරක් කරාම. එහෙමනම් ඔයගොල්ලෝ ආයෙමත් සැරයක් ඒක කරන්න ඕනේ. උඩට මේ පැත්තට පහළට මේ පැත්තට. දැන් ඔයාලට පේන හැටි මෙතෙන්ට ඒ දෙවෙනි පාර කරාමත් ආවේ නැහැ. එහෙමනම් අපි තව පාරක් කරනවා. ඉහළට මේ පැත්තට පහළට ඒ වුණාට හතරවෙනි කොටසත් කරන්න ඕනේ මේ පැත්තට. එහෙමනම් දැන් ඔයාලට පේනවා ඇති මෙතෙන්ට මේ සුදු පාට එක ආවා. ඒ සුදු පාට එක ආවා කියන්නේ මෙතන නිල් පාට තියෙනවා. මෙතන තැඹිලි පාට. ඒ දෙකත් එක්කම තමයි ඒක ආවේ. දැන් ඊළඟට ඔයාලා බලන්න ඕනේ. ඊළඟට අපි මේක තමයි අපි මේක බලමු. මෙතන තියෙන එකට එන්න ඕනේ තැඹිලි පාටයි orange green. මේ orange green දෙක කොහෙද තියෙන්නේ කියලා බලන්න. ඒක තියෙන්නේ මේ ඉහළ. මේකනේ. orange green. මේ දෙක තමයි මේකේ දෙපැත්තේ තියෙන්නේ. ඒකට අනුව මෙතන white එක ඉහළට තියෙනවා. එහෙමනම් ඔයාලා කරන්න ඕනේ ඒකත් ගේන්න ඕනේ. දැන් අපිට ගන්න ඕන තැන උඩට මේක කරකවලා මේ විදියට එක අරන් ඉන්න ඕනේ. එක අරන් ඇවිල්ලා ඔයාලා ආයෙමත් අර right side එකෙන් කරන ඒ rule එක කරන්න ඕනේ. එහෙනම් ඉහළට මේ පැත්තට මෙහෙට. එතකොට ආවද? නෑ. එහෙමනම් තව පාරක් කරන්න ඕනේ. ඉහළට මෙහෙට මේ පැත්තට. එතකොටත් ආවද? නෑ. එහෙමනම් අපි තව පාරක් කරමු. ඉහළට මේ පැත්තට පහළට. එහෙමනම් මේක දැන් මේ ආවා. ඒ උනාට ඉතිරි කොටසත් කරන්න ඕනේ මේ පැත්තට. දැන් ඒක මෙතෙන්ට ආවා. දැන් ඔයාලට පේනවා ඇති මෙතෙන්ට white එක එනකොට orange එකයි green එකයි මේ දෙපැත්තට match වෙන්න එනවා කියලා. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ පැත්ත. මේකදී එතනට දෙපැත්තට එන්නේ මොකද්ද? red එකයි green එකයි. අපි බලන්න ඕනේ red එකයි green එකයි කොහෙද තියෙන්නේ කියලා. දැන් මේකයිනේ අපිට ඉතුරු වෙලා තියෙන ආයෙක තමයි ඒ. red තියෙනවා green තියෙනවා. දැන් ඒක අපි මෙතන ඉහළට ගන්න ඕනේ. ඉහළට අරගෙන අපිට මෙතනටනේ ගන්න ඕනේ. දැන් මෙතනට ගන්න මේ විදිහට තියාගෙන ආයෙත් අපි කරන්න ඕනේ හැම නිතරම white එක යටට yellow එක උඩට. ඒ විදිහට තමයි තියාගන්නේ. දැන් අපි මෙතන තමයි පුරව ගන්න යන්නේ. දැන් එහෙමනම් ආයෙත් කරනවා. ඉහළට වමට පහළට මේ පැත්තට. දැන් ඔයාලට පේනවා ඇති දැන් සුදු පාට කොටස සම්පූර්ණයි. දැන් ඒක සම්පූර්ණ වෙනකොට තව දෙයක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ දැන් රෙඩ් පැත්ත ඒ පැත්තේ යටම පේලිය සම්පූර්ණයි. green එකෙත් යටම පේලිය සම්පූර්ණයි. orange එකත් හරි. blue එකත් හරි. දැන් මේ අපි white එක හරියට හැදුවොත් මේ යට පේලියත් සම්පූර්ණ වෙනවා. එතකොට අපිට තව තියෙන්නේ මේ පේලි දෙක හදන්න විතරයි. එහෙමනම් අපි දැන් බලමු
කොහොමද කියලා මේ දෙවෙනි පේලිය හදන්නේ. මොකද අපි මේකේ හදාගෙන යන්නේ මුලින්ම යට පේලිය. ඊට පස්සේ මේ දෙවෙනි පේලිය, පළවෙනි පේලිය, දෙවෙනි පේලිය, තුන්වෙනි පේලිය කියලා මේ විදිහට තමයි අපි ඒක සම්පූර්ණ කරන්නේ. අපිට මෙහෙම පැත්තෙන් පැත්ත සම්පූර්ණ කරන්න බෑ. මෙහෙම පේලි විදිහට තමයි කරන්නේ.